සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඔන්න අදත් ස්කයි සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් කතාවක් තියෙන මලයාලම් ෆිල්ම් එකක්. අද කතාව ගැන කිව්වොත් පාවි කියන්නේ හුදකලාවේ ඉන්න කැමති කෙනෙක්. ඉතින් පාවි කියන්නේ විනෝදාංශයක් විදියට පොත් ලියන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්. ඉතින් මේ නිසාම ලොකු රබර් රත්තක් මැද තියෙන ගෙදරක තමයි පාවි ඉන්නේ. කොහොමනත් දවසක් පාවි මේ කැලේ පාරේ යමින් ඉන්නකොට ගොඩාක් අමාරුවෙන් කැලේ පැත්තේ ඉඳලා පාරට එන ගැහැල් ළමයෙක්ව දකිනවා. ඉතින් පාවි ඉක්මනටම මේ ගැහැල් ළමයා ළඟට ගියත් එයා එකපාරටම සිහිය නැති වෙනවා. ඒත් එක්කම ඊට ටිකක් පහලින් තවත් පිරිමි පුද්ගලයෙක් වැටිලා ඉන්නවා පාවි දකිනවා. ඉතින් පාවි මේ දෙන්නම එයාගේ ගෙදරට උස්සගෙන එන්නේ වෙන ගිනියන්න ළඟ පහත තැනක් නැති නිසා. ඉතින් ඔන්න ඔතන ඉඳලා තමයි මේ සෙෂිප්පු කියන මලයාලම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. එහෙනම් අපි බලමු මේ විදියට අරගෙන ආපු මේ දෙන්න කවුද? මෙතනින් කෙනෙක් දැනටමත් මැරිලද? එහෙමනම් මේ දේවල් හංගන්න පාවි මොන වගේ දේවල් කරාවිද? මේ හැම දෙයක් ගැනම දැනගන්න අපි යමු අද සම්පූර්ණ කතාවට. අපිට කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ ටිකක් කැලේ පැත්තට වෙන්න තනියම තියෙන ගෙදරක ඉන්න පාවි කියන කොල්ලව. පාවි පාන්දරම නැගිටලා ඔළුවෙන් හිටගෙන බිත්තියට හේතු වෙලා ඉන්නවා. ඒත් එක්කම පාවිගේ ලැප් එකේ පාවි හදපු මොකක්ම හරි ඩොකියුමන්ට් එකකුත් එහෙම ඉතුරු කරලා තමයි පාවි මේ විදියට ඉන්නේ. ඊළඟට පාවිට කතා කරනවා ඇහෙනවා එළිය පැත්තෙන් වයසක කෙනෙක්. ඉතින් ඒ තමයි කුමරන් අත්තා. ඉතින් පාවි ටී-ෂර්ට් එකකුත් දාගෙන එළියට එනකොට අත්තා පාවිට තේ එකකුත් හදලා කොයි හරි යන්න ලෑස්ති වෙනවා. ඉතින් අත්තා මේ වෙලාවේදී කුමරන්ට තේක අරන් බොන්න කියලා කියනවා. ඒ වගේම තමයි මේ වෙලාවේදී කියනවා උදේට මුකුත් කන්න ලෑස්ති කරන්න බැරි වුණා මං දැන් වත්ත පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී පාවි කියනවා ඒකට කමක් නැහැ රෑ එළි වෙනකන් නිින්ද ගියේ නැහැ ඒ නිසා මං ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා කියලා. ඊළඟට පාවි හාල් ටිකකුත් හොදලා ලිපේ තියලා නිදා ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා දවල් වෙලා අත්තා ආයමත් ගෙදර එනකොට පාවි එළිය හාන්සි පුටුවකට වෙලා පොඩ්කාස්ට් එකක් අහන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ අත්තා එන්නේ කෙහෙල් කැනකුත් අරගෙන. ඉතින් මේ වෙලාවේදී අත්තා පාවිට කියනවා ඉස්සරලා ඇවිත් යනකොටත් හොඳටම නිදි. ඒ නිසා ඇහැරෙව්වේ නැහැ කියලා. ඉතින් පාවි මේ වෙලාවේ අත්තට උත්තර දෙන්නේ නිකන් නිදිමතේ වගේ. ඉතින් ඒ කොහොම නමුත් ඊළඟට අත්තා කෙහෙල් කැලත් අරගෙන කුස්සියට යනකොට පාවි උදේ ලිපේ තිබ්බ බත් මුට්ටිය එහෙම්මම ලිපේ තියෙනවා. ඉතින් අත්තා බත් එක එහෙම්මම පියර ඇරලා බලලා ලිපට ගින්දරක් දාලා එළියට ගිහින් අතපය හොද ගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා යාළුවෙක් එක්ක එක බෝඩිමට වෙලා ඉන්න මෝලි කියන කෙල්ලව. ඉතින් මේ වෙලාවේ මෝලිගේ යාළුවා මෝලිට දිගටම මෙහි නැවතිලා ඉන්න කිව්වත් මෝලි එච්චර කැමැත්තක් පෙන්වන්නේ නැහැ. ඊළඟට මෝලිට කෝල් එකක් එනවා එයාගේ අම්මගේ. ඉතින් අම්මා මේ වෙලාවේදී මෝලිගේ දුක සැප එහෙම අහලා කියනවා ගෙදර එනකොට තාත්තට වෝකින් ස්ටික් එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට ආයමත් පෙන්නනවා අත්තා වෙන හොඳ ඇඳුමක් ඇඳගෙන ඇවිත් පාවිට කියනවා කකුල් එකක්මක් අල්ලලා දැන් වැඩ කරනකොට ටිකක් අමාරුයි. ඒ නිසා හෙට බෙහෙත් ගන්න ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යන්න ඕන. ඉතින් මං මේ වෙලාවෙම ගියොත් මට හවස් වෙනකොට ගමට යන්න පුළුවන් වෙයි කියලා මේ වෙලාවේදී මේ අත්තා කියනවා. ඉතින් එහෙම කියලා පාවිටත් පරිස්සමෙන් ඉන්න කියලා මේ අත්තා මෙතනින් පිටත් වෙලා යනවා. ඊළඟට මෝලි යාළුවගේ ගෙදරින් ලොකු බෑග් එකකුත් අරගෙන පිටත් වෙනවා. ඒ වෙලාවේදී යාළුවා අහනවා ඇවිදින්නත් කොයි හරි යනවද කියලා. එතකොට මෝලි කියනවා යන ගමන් වේල්ල පැත්තට ගිහින් යනවා කියලා. එහෙම කියලා මෝලි යාළුවගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා පාවි අමාරුවෙන් වතුර මෝටර එක ස්ටාර්ට් කරලා ගෙදරට උඩින් තියෙන වතුර ටැංකිය ගාවට ගිහින් බලනවා වතුර පිරෙනවද කියලා. ඉතින් ටැංකියට වතුර වැටෙන සද්ද ඇහෙන නිසා පාවි ටැංකිය පිරෙනකන් කියලා ෆෝන් එකත් අරගෙන කැලේ පැත්තට යනවා. ඊළඟට පාවි එයාගේ යාළුව එක්ක කතා කර කර ඉන්න ගමන් යාළුව අහනවා කොහොමද දැන් ලියන වැඩේ ඒක ඉවරද කියලා. එතකොට පාවි කියනවා ඇත්තටම මට ඒ වැඩේ නම් අමාරුයි. කොහොම මම මේක ඉවර කරන්නද කියලා මටවත් හිතා ගන්න බෑ කියලා. එතකොටම යාළුවා කියනවා වෙලාව අරන් හොඳට කල්පනා කරන්න. එතකොට වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පාවි මේ විදියට යාළුව එක්ක ටික වේලාවක් කතා කර කර ඉඳලා ආපහු ගෙදර එනවා. ඒ එනකොට එන පාරේ අයිනේ තිබුණු බෑවුමක ඉඳලා අමාරුවෙන් ගෑල්ලමෙක් කිඳිරි ගහගෙන උඩට නැගලා එහෙම්මම පාරේ ඇදගෙන වැටෙනවා. ඉතින් පාවි මේ ගැහැල්ලමයව දැකලා දුවගෙන ඇවිත් බලනකොට ගැහැල්ලමයට සිහිය නැහැ. ඉතින් පාවිට එතරම් පහලින් ඇහෙනවා කිඳිරි ගාන සද්දයක්. ඉතින් පාවි පල්ලෙහා බලනකොට පිරිම කෙනෙකුත් මෙතන වැටලා ඉන්නවා. ඊට පස්සේ පාවි මේ කෙල්ලවයි කොල්ලවයි අමාරුවෙන් උස්සගෙන ගෙදරට ගෙනවා. ගෙනල්ලා කාමරයට ගිහින් කාට හරි කෝල් එකක් ගන්න හදනකොටම පාවිගේ ෆෝන් එක ඕෆ් වෙලා. ඊළඟට පාවිට ඇහෙනවා අර ගැහැණු ළමයා එකපාරට බය වෙලා කෑ ගහන සද්ද. ඉතින් පාවි ගිහින් බලනකොට අර ගැහැණු ළමයට සිහිය ඇවිත්. හැබැයි අර පිරිමි ළමයා නම් තාමත් ඒ විදියටම තමයි. මේ වෙලාවේදී පාවි අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. එතකොට මෝලි එයාගේ නම මෝලි කියලා කියනවා.
ඉතින් පාවී කියනවා මෝලිට කලබල වෙන්න එපා, මං ඔයාට මුකුත් කරන්නේ නැහැ. ඔයාලා පාරේ වැටලා ඉන්නකොට තමයි මං ඔයාලව මෙහෙට අරගෙන ආවේ කියලා. එහෙම කියලා පාවී අහනවා මෝලිගෙන් කවුද ඔයාලට මෙහෙම කරේ කියලා. ඒත් මෝලිට ඒකටවත් උත්තර දෙන්න බැහැ. ඒ තරම්ම මෝලි බය වෙලා තමයි ඉන්නේ. ඉතින් මෝලි බයෙන් වෙවුලන ගමන් අර බිම ඉන්න පිරිමි ළමයා දිහා බලනකොට පාවී අහනවා මෙයාද ඔයාට කරදර කරේ කියලා. එතකොට මෝලි ඔව් කියලා ඔළුව වරනවා. ඊළඟට පාවී කරන්නේ කාමරේ තිබ්බ වතුර බෝතලයක් මෝලිට බොන්න දීලා අර පිරිමි ළමයව උස්සන් එළියට යනවා. මේ වෙලාවේ මෝලිගේ එක කකුලක් දරුණුවටම වේදනාවක් ඇති වෙනවා. ඊළඟට පාවී ඒ පිරිමි ළමයව කාමරයක දාලා මෝලි ගාවට ඇවිත් කියනවා අරයව නම් හොස්පිටල් එකට ගෙනියන්න වෙනවා, ඔහොම තියන්න බෑ කියලා. එතකොටම තමයි මෝලි කිසි ගාණක් නැතුව කියන්නේ එයාව හොස්පිටල් ගෙනියන්න ඕනේ නැහැ. එයා උඩක ඉඳන් වැටුණ විතරයි, ටිකකින් හරියයි කියලා. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පහුවෙන්ද වෙන සිද්ධියක්. ඉතින් පහුවෙන්ද උදේ පාන්දර පාවී නැගිටලා ටිකක් වෙලා එළිය ඉඳලා කාමරයට යනවා අර පිරිමි මිනිස්සයා ගැන බලන්න. ඒ යනකොටත් ඒ මිනිස්සයා ඒ විදියටම වැටලා ඉන්නවා. ඊළඟට පාවී නහයට අත තියලා බලනකොට හුස්ම ගන්න නිසා පාවී ඒ මිනිස්සයව ඇහැරවන්න try කරනවා. මේ වෙලාවේදී එතනට මෝලි ඇවිත් අහනවා තාමත් නැගිට්ටේ නැද්ද කියලා. එතකොටම පාවී කියනවා මෙහෙම තියන් ඉඳලා හරියන්නේ නැහැ, අපිට මේ මිනිස්සයව හොස්පිටල් අරන් යන්න වෙනවා කියලා. ඉතින් එහෙම කියලා මෝලිට කතා කරනවා මේ මිනිස්සයව උස්සලා ඇඳට දාගන්න සපෝට් එකක් දෙන්න කියලා. ඉතින් අන්න එතකොට මෝලි ටිකක් පැකිලෙනවා ඒ වැඩේට. ඊට පස්සේ මෝලි කියනවා මම වැටලා හිටපු තැන මගේ ෆෝන් එකයි බෑග් එකයි දෙකම තියෙනවා, මං ගිහින් අරගෙන එන්නම් කියලා. ඉතින් පාවී කියනවා මෝලිට ඉන්න මං ඉක්මනටම ගිහින් ගේන්නම් කියලා. ඊළඟට පාවී මෝලි වැටලා හිටපු තැනට ඇවිත් හොයලා බලනකොට බෑග් එකක් හම්බ වෙනවා. ඉතින් පාවී ඒකත් අරගෙන එතනින් පිටත් වෙලා යනකොට අපිට පෙන්නනවා මෙතන බිම තව ෆෝන් එකක් තියෙනවා. ඒ වගේම ඒ ෆෝන් එකට කෝල් එකකුත් එනවා. හැබැයි පාවී මේ ෆෝන් එක දකින්නේ නැහැ. ඉතින් මෙතන තියෙන මේ ෆෝන් එකේ වෝල්පේපර් එකේ තියෙන්නේ අර කොල්ලගේ ෆොටෝ එකක්. ඊට පස්සේ පාවී බෑග් එකත් අරගෙන එනකොට අපිට පෙන්නනවා මෝලි ඇඟ පුරා ලේ තවරගෙන බිම ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් පාවී ආව කියලා දැනගත්ත මෝලි යකඩ පතුරක් වගේ එකක් අතින් අරගෙන කාමරෙන් එළියට එනකොට පාවී කාමරේ දිහා එබිල බලනවා. ඉතින් අන්න එතකොට පාවී දකින්නේ එයාට හිතා ගන්නවත් බැරි දෙයක්. ඉතින් මොකද කිව්වොත් මෝලි අර පතුරෙන් අර මිනිස්සයාගේ බෙල්ල කපලා මරලා දාලා. ඉතින් ඊළඟට මෝලි එළියට ගිහින් බෑග් එකෙන් ෆෝන් එක අරගෙන අම්මට කෝල් එකක් දෙනවා. තාම වැඩ ඉවර නැහැ. ඒ නිසා දවස් දෙක තුනකට මට මෙහි නවතින්න වෙයි. තාත්තගේ වෝකින් ස්ටික් එක ගෙදරටම ලැබෙයි කියලා. ඊට පස්සේ එතරට ආව පාවී තරහෙන් මෝලිගෙන් ෆෝන් එක උදුරගෙන කෑ ගහන්න ගන්නවා. මොකක්ද ඒ කරේ? මිනිස්සෙක් ඒ වගේ දෙයක් කරා කියලා ඌව මරණ එකද විසඳුම. අනික මං එපැයි දැන් මේවට වග කියන්න ඕන කියලා. ඒ වගේම කියනවා එහෙම දෙයක් වුණා නම් පොලිසියට කිව්වනම් හරිනේ, ඒකට මෙහෙම අපරාධයක් කරන්නම ඕනද කියලා. ඉතින් මෝලි අහනවා පාවීගෙන් පොලිසියට කියලා මොනව කරන්නද? පොලිසියෙන් මට උන දෙයට සාධාරණයක් ලැබෙයිද කියලා. එතකොටම තමයි පාවී හොඳටම මෝලිට බනින්න ගන්නේ. ඉතින් බැනලා තවත් බැනලා වැඩක් නෑ කියලා තේරුණ පාවී මෝලිට ෆෝන් එක දීලා මෙතනදී නිහඬ වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මෝලි අතින් ඝාතනය වෙච්ච කෙනා මෝලි වේල්ල බලන්න එනකොට කැලේදී මෝලිව දැකලා රේප් කරන්න උත්සාහ කළා තියෙනවා. ඒ වෙලේ මෝලි කොහොම හරි අර මනුස්සයා එක්ක පොර බදලා මෝලි බේරිලා තියෙනවා. අන්න ඒ තරහටයි තමන්ට උණු අවමානයටයි තමයි මෝලි අර විදියට අර මනුස්සයව පාවිගේ ගේ ඇතුළේදීම ඝාතනය කළා තියෙන්නේ. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා පාවී මිදුලේ ගලක් උඩට වෙලා කල්පනා කරනවා. මේ වෙලාවේදී පාවිට දෝංකාර දෙන්න ගන්නවා. අත්තා ගෙදරින් යනකොට පාවිට පරිස්සමින් ඉන්න කියපු කතාව. ඒ වගේම පාවිගේ යාළුවා නිතරම කියනවා මුකුත් ප්‍රශ්නයක් දාගන්න නැතුව ඉන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් පාවිගේ මනසට දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඊළඟට පාවිට මතක් වෙනවා පාවිගේ ගෙදරට පිටින් හදපු බාත්රූම් දෙකක් තියෙනවා. ඒකෙන් එකක් වැඩ කරන්නේ නැහැ. ඉතින් අන්න එක යූස් කරන්නේ නැති හන්දා ඒක ලොක් කරලා දාලා තියෙන්නේ කියලා අත්තා කියපු කතාව. ඊට පස්සේ තමයි පාවී ගෙදරින් ලොකු ගෝණියක් අරගෙන ඇවිල්ලා මෝලිගේ උදව් ඇතුව අර මිනිස්සෙගේ බොඩි එක ගෝණියට දාන්නේ. මොකද පහුවදා අත්තා ගෙදර එනවා කියලාත් පාවී හොඳටම දන්න නිසා. ඉතින් ඊළඟට අර කැඩිලා තියෙන බාත්රූම් එකට මේ බොඩි එක දාලා ලොක් කරලා දානවා. ඊළඟට පාවී මෝලිට කියනවා ඔය ඇඳුම් පිටින් ඉන්න ඕන නැහැ. ඔය ලේ ටික හොදලා වෙන ඇඳුමක් දාගන්න කියලා. ඊළඟට මෝලි වොෂ් එකක් දාගන්න ගියත් මෝලි ඉන්නේ තාමත් ෂොක් වෙලා. මේ වෙලාවේදී මෝලි බාත්රූම් එක අස්සට වෙලා එළියට ඇහෙන්න නැති වෙන්න කට තද කරගෙන අඬනවා. ඊළඟට අපිට පෙන්නනවා මෝලි නාලා ඇවිල්ලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා මෝලිටම වෛර කරගන්න විදියට තරහෙන් බලන් ඉන්නවා කියලා. මේ වෙලාවේදී තමයි පාවී මෝලිට තේකුකුත් අරගෙන ඇවිල්ලා දෙන්නේ. ඊළඟට මෝලි එළිය හාන්සි පුටුවකට වෙලා කල්පනා කර ඉන්නකොට පාවී එනවා බත් එකකුත් බෙදාගෙන. ඊළඟට මෝලි කෑම එකක් දීලා පාවිත් කන්න ගන්නවා. මේ වෙලාවේ මෝලි අහනවා පාවිගෙන් ගෙදර පාවිටම අයිති එකක්ද කියලා.
එතකොටම තමයි පාවි මෝලිගෙන් අහන්නේ ඔයාට ඒක දැනගත්ත කියලා ඇති වැඩේ මොකක්ද කියලා. ඒ නිසා මෝලි ආයම කිසිම දෙයක් පාවිගෙන් අහන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෝලි එළියට වෙලා ඉඳගෙන කල්පනා කර කර ඉන්නකොට එතනට ආව පාවි මෝලිගෙන් අහනවා අර කොල්ලා දන්න කොල්ලෙක්ද කියලා. එතකොටම මෝලි කියනවා ඒ කොල්ලා වැඩපොළ ගහ විදි හම්බ වෙනවා. ඒ වගේම නිතරම පස්සෙන් ඇවිත් කරදර කරනවා. කීප සැරයක්ම අවවාද කරත් එයා ඇහුවේ නැතුව දිගටම පස්සෙන් ආව කියලා. ඊළඟට පාවි කියනවා හදිස්සි වෙලා මේ දේ කරා නම් දැන් විසඳුමකුත් හොයාගන්න වෙනවා. මේ විදියට මේ බොඩි එක තියාගෙන ඉන්න බෑ. ඒ වගේම පාවි කියනවා මෙහි වටේටම ලොකු කැලෑවක් තියෙන නිසා අපිට මේ බොඩි එක කැලේ වලා දාන්න පුළුවන්. හැබැයි දවල් වරුවේ බෑ කියලා. ඒ වගේම පාවි කියනවා මේ දවස්වල දේවාලේ පූජාවක් නිසා රැට මිනිස්සු කැලේ මැදින් පාද යාත්‍රාවක යෙදෙනවා කියලා. අන්න ඒක නිසාත් රැ වෙලාත් මේ වැඩේ කරන්න බැරි නිසා අපිට පූජාව ඉවර වෙනකම්ම මේ බොඩි එක තියන් ඉන්න වෙනවා කියලා පාවි මෝලිට කියනවා. ඉතින් මෝලි කියනවා ඒ වෙනකන් ඉන්න වෙන්නේ නැහැ කියලා. එතකොටම පාවි මෝලිට තරහින් කෑ ගහනවා මාව තනියම මේ වැඩේට මාට්ටු කරලා පැන ගන්නද හදන්නේ මේ වැඩේ ඉවර වෙනකන් ඔයාට කොහෙත්ම ගෙදර යන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ මෝලි ටිකක් කල්පනා කරලා පාවිගෙන් අහනවා හෙට අර වැඩට ඉන්නවා කියපු කෙනා එනව නේද කියලා. ඒ වගේම මාව දැක්කොත් මොකක්ද කරන්න කියලා. ඉතින් පාවි මේකට උත්තර නොදී පොඩි කල්පනාවකට වැටෙනවා. ඊළඟට අපිට පෙන්නනවා රෑ වෙලා පාවි කාමරයට වෙලා නිදාගන්න හැදුවත් නිින්ද යන්නේ නැහැ. මොකද මෝලි අර කොල්ලව මරලා දාලා තිබ්බේ පාවිගේ කාමරේ. මේ වෙලාවේදී පාවිට අයි බොඩි එක තිබ්බ විදිය මැවිලා පේන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ එළියට ගිහින් වැරන්ඩාවේ ඉටිපන්දමකුත් පත්තු කරගෙන වැරන්ඩාවෙම පාවි නිදා ගන්නවා. ඊළඟට ඊට පහුවෙන්දා අපිට පෙන්නන්නේ අත්තා එනවා ගෙදරට. ඒ ආපු හැටියෙම අත්තා ඇඳුම් මාරු කරන ගමන් පාවිට කතා කරනවත් එක්කම පාවි එතරට එනවා. ඉතින් අත්තා පාවිගෙන් තේකක් ඉල්ලනවා ගොඩක් බඩගිනි උදේට කාලවත් නෙමෙයි ගෙදරින් ආවේ කියලා. එතකොටම මෝලිත් මෙතනට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මෝලි දැක්ක ගමන් අත්තා ගොඩාක් ෂොක් වෙලා යනවා. ඉතින් අත්තා මෝලි දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මෝලි පාවි දෙන්නම අත්තට විස්තරේ කියනවා. හැබැයි අත්තට කියන්නේ මෝලිව රේප් කරන්න කොල්ලෙක් උත්සාහ කරනකොට මෝලි බේරිලා මෙහාට ආව කියලා. ඒ වගේම ඒ කොල්ලා පැනගත්ත කියලා තමයි අත්තට කියන්නේ. ඉතින් මේ කතාව අහපු ගමන් අත්තට මාරම තරහක් එනවා. අත්තා මෝලිගෙන් අහනවා ඒ කොල්ලම ආයව දැක්කොත් අඳුරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙලාවේදී මෝලිත් ඕ කියලා ෂේප් එකේ කාමරයට යන්න නැගිටිනකොටම මෝලිගේ කකුල පෙරලෙනවා. ඊළඟට අත්තා මෝලි ගාවට ඇවිත් බලලා ඉඳගෙනම ඉන්න කියලා බිත්තර සුදුමදයි කහමදයි දාලා බෙහෙතක් හදලා මෝලිගේ කකුල ගල්ලලා පත්තුවක් බඳිනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මෝලිට නාන්න යන්න මෝලිගේ පත්තුව බැඳ කකුල පාවි සිලි බෑග් එකකින් ඔතලා දෙනවා. මේ වෙලාවේදී පාවිගෙන් මෝලි අහනවා අත්ත නරක කෙනෙක් නෙවෙයි නේද කියලා. එතකොටම පාවි කියනවා අත්ත කියන්නේ හරිම හොඳ මිනිස්සෙක් එහෙම හිතන්න එපා කියලා. ඉතින් මෝලිට බාත්රූම් එකට යන්න තියෙන බැම්මෙන් බහින්න බැරි නිසා මෝලි වටේකින් තමයි බාත්රූම් එකට යන්නේ. ඉතින් පාවි මෙන්න මේක දිහා බලන් ඉඳලා බ්ලොග් ගල් වගේ අද්දාලා පොඩි පඩි පෙලක් හදනවා මෝලිට එන්න. ඊළඟට බාත්රූම් එකෙන් එළියට ආව මෝලිට මේක දැක්කම පාවි ගැන අනුකම්පාවකුත් ඇති වෙනවා. ඉතින් ඒ කොහොම වුණත් ඊළඟට අපිට පෙන්නනවා පාවි අත්ත එක්ක එකතු වෙලා රබර් ගස් වල පේන්ට් වගේක් ගන්නවා. මේ වෙලාවේදී පාවි අත්තගෙන් අහනවා පාවි කරන දේ හරිද කියලා. එතකොටම අත්ත කියනවා ඔයා කරන්නේ ගැහැණු ළමයෙක්ගේ ජීවිතය බේරගෙන ආරක්ෂා කරන එක. ඒකේ වරදක් නැහැ කියලා. ඒ වගේම කොයි වෙලේ හරි අරු පොලිසියට අහුවේ. හැබැයි ඊට කලින් මට අහුනොත් නම් ඌව ඉතුරු කරන්නේ නැහැ කියලා අත්තා මේ වෙලාවේදී කියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා රෑ වෙලා මෝලි පාවි දෙන්න එළියට වෙලා කතා කර ඉන්නවා. මේ වෙලාවේ මෝලි පාවිගෙන් අහනවා මගේ කෙනෙකුණත් මට මේ අවස්ථාවේදී උදව් කරන්නේ නැහැ. ඒක මං හොඳටම දන්නවා. ඉතින් ඔයා මාව දන්නේ නැති කෙනෙක් වෙලත් ඇයි මට මෙහෙම උදව් කරන්න කියලා. එතකොට පාවි නම් කියන්නේ එවලේ මම කරන්න ඕන දේ නොකරන්න ඕන දේ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒත් මම හිතනවා මං හරි දේ කරනවා කියලා. ඊළඟට පාවි මෝලිට කියනවා දැන් ආයේ කිසිම දෙයක් ගැන හිතන්න එපා. ඉස්සරහට ජීවිතය ගැන හිතලා වැඩ කරන්න කියලා. එතකොටම මෝලිත් කියනවා මං වෙච්ච දේවල් ගැන හිතන්න යන්නේ නැහැ. එහෙම ඒ දේවල් වලම එල්ලිලා හිටියොත් මට අනාගතයක් නැහැ කියලා. ඒ වගේම තමයි මම එහෙම ඉන්දියොත් මගේ අම්මයි තාත්තයි තමයි ඒවට විඳවන්නේ කියලා මෝලි කියනවා. ඉතින් අන්න ඒක නිසා මම මගේ අරුමුණ වෙනුවෙන් මගේ ජීවිත ගමන යනවා කියලා මෝලි කියනවා. ඊළඟට මෝලි මෙහෙම කියලා තවත් ඉටිපන්දමකුත් පත්තු කරගෙන නිදාගන්න යනවා. ඉතින් ඒ යනකොට පාවි ගාව තිබ්බ ඉටිපන්දම නිවුන නිසා පාවි මෝලිට කතා කරලා මෝලිගේ ඉටිපන්දමින් පාවි ඉටිපන්දම පත්තු කරගන්නකොට මෝලි පාවි දිහා අමුතු හැඟීමකින් බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ වෙලාවේ පාවිටත් මෝලි ගැන ආදරයක් ඇති වෙනවා.
ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා පහුවදා පාවි අර කොල්ලගේ බොඩි එක හංගලා තිබ්බ බාත්රූම් එකට ගිහින් බලනකොට බොඩි එක ඔතන තිබිච්ච ගෝණිය වටේම නිලමැස්ස පිරিলা. ඒ වගේම කුණු ගඳත් ගහන්න අරගෙන. ඉතින් ඊට පස්සේ පාවි කරන්නේ බාත්රූම් එක ඇස්සේ නිකන් දාලා තිබිච්ච වතුර බූලි එකකට බොඩි එක බස්සලා ඒ බොඩි එකට පස් පුරවලා ගෝණියකින් කට ඔතලා තියෙන එක. ඉතින් ඊට පස්සේ පාවි අතපය හොද ගන්නකොටම අත්ත එනවා පාවිට කතා කරගෙන. ඉතින් බය වුණ මෝලි තමයි අත්තට කතා කරන්න යන්නේ. අත්ත ඇවිල්ලා තියෙන්නේ අමතක වෙලා ගියපු පිය අරගෙන යන්න. ඉතින් මේ වෙලාවේ අත්තට එනවා ලොකු කුණු ගඳක්. ඉතින් ඒ නිසා අත්තා ඒ කුණු ගඳ එන්නේ කොහෙන්ද කියලා ගෙයි දාලා තිබිච්ච වැලිගොඩේ හොයන්න යනකොටම මෝලි ඉක්මනටම කියනවා ළඟ ඌරුමීයක් මැරිලා හිටියා. ඒකේ ගඳ තමයි මේ විදියට එන්නේ කියලා. එතකොටම අත්ත කියනවා උන් තමයි ඔච්චරටම ගඳ ගහන්නේ ඌව වැළඳුවේ නැද්ද කියලා. එතකොටම මෝලි කියනවා පාවි බලදාන ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ අත්තා මෝලිට කියනවා සුවඳ කුඩු ටිකක් පත්තු කරගන්න එතකොට ගඳ නැති වෙයි කියලා. ඒ වගේම මෝලිත් රෑ වෙලා සුවඳ කුඩු පත්තු කරලා මුළු ගෙටම අල්ලනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මෝලි සහ පාවි දෙන්න සතුටින් කාලය ගත කරනවා. ඉතින් මේ දෙන්න අතර හොඳ යහළුකමකුත් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ අත්ත යනවා කැලේට වැඩකට. ඒ ගියාට පස්සේ මෝලි එළිය ටැප් එකෙන් අතපය හොද ඉන්නකොට පාවි ජනේලයෙන් මෝලි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේක මෝලි එකපාරටම දකිනවා. කොහොම හරි මෝලි දැක්ක කියලා දැනගත්ත ගමන්ම පාවි පැත්තකට වෙලා හැංගෙනවා. ඊළඟට මෝලි තරහෙන් වගේ ඉස්සරහට ගිහින් ඉඳගෙන කල්පනා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෝලිට එක එක සිද්ධීන් මැවිලා පේන්න ගන්නවා. ඊට පස්සේ මෝලි තරහෙන් වගේ පාවි කාමරයට ගිහින් බොඩි එක හංගලා තියෙන බාත්රූම් එකේ යතුරු අරගෙන යනවා. ඊට පස්සේ පාවි එකපාරටම මෝලි ඉස්සරහට ඇවිල්ලා මෝලිව නවත්තලා කෑ ගහන්න ගන්නවා විකාර කරන්න එපා එළිය අත්ත ඉන්නවා එයා දැනගනි කියලා. එතකොටම මෝලි කියනවා අත්ත දැනගත්ත දෙයක් නැත්තම් මම්ම ගිහින් ඇත්ත කියනවා කියලා. ඒ වගේම මෝලි පාවිට බයිනවා මං ගෙදර යන්න ඕන කිව්වා ඒකට යන්න දුන්නෙත් නැහැ කියලා. ඊළඟට පාවි කෑ ගහනවා මෙහෙම දෙයක් කරලා ගෙදර යන්න හදන්නේ මාව තනියෙන් අමාරුවේ දාලාද කියලා. ඒ වගේම පාවි අහනවා දැන් මං බලපු එකනේ වැරද්ද. ඒකනේ මෙහෙම කියවන්නේ කියලා. එතකොටම මෝලි කෑ ගහලා කියනවා ඔව් ඒක තමයි වැරද්ද මං දිහා බලන්න එපා කියලා. ඉතින් ඒත් එක්කම එකපාරටම වෙඩිල්ලක සද්දයක් ඇහෙනවා. ඉතින් බලනකොට අත්ත ඉන්නේ මිදුල ගාවමයි. ඒ නිසා ඊට පස්සේ දෙන්නම කටවහගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඊළඟට රෑ වෙලා අත්ත කැඳ හදලා මෝලිටයි පාවිටයි කන්න දෙන ගමන් කියනවා මෝලි මට දවල් කෑ ගහනවා ඇහුණා බය වෙන්න එපා ඔක්කොම විසඳෙයි අපි ඉක්මනටම ඌව හොයාගමු කියලා. ඉතින් අත්තගේ මේ කතාවත් එක්ක හිතෙන්නේ අත්තට වෙච්ච සිද්ධිය හරියටම ඇහිලා නැහැ කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මෝලිව අර කොල්ලා රේප් කරන්න උත්සාහ කරපු විදිය. ඇත්තටම මේ විදියට මෝලිට හීනෙන් තමයි පෙන්ලා තියෙන්නේ. ඒ වගේම මෝලි මෙතනදී දඟලන්න ගන්නවා. එතකොටම පාවිට මෝලිගේ සද්ද ඇහිලා කාමරයට ඇවිත් ලයිට් එක දාලා බලනකොට මෝලි දඟලන විදිය දැකලා පාවිට මෝලි ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් ඊට පහුවෙදා මෝලි කැලේට වෙලා ගලක් උඩට වෙලා කල්පනා කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේ පාවිට ඕන වෙනවා මෝලිගේ මෝඩ් එක වෙනස් කරන්න. ඒක නිසා පාවි මෝලිවත් එක්කගෙන වේල්ලට යනවා. ඒ ගිහින් පාවි මාළුන්ට ඇමකුත් අටවලා ඉඳගෙන ඉන්නකොට මෝලි පාවගෙන් සමාව ඉල්ලනවා කලින් දවසේ වෙච්ච වැරද්දට. ඉතින් මෙන්න මේ වෙලාවේ පාවගේ කතාවෙන් නම් තේරෙන්නේ ඒ සිද්ධිය ගැන එයා එච්චර හිතලා නැහැ කියලා. ඉතින් ඊළඟට දෙන්නම කතා කර ඉන්නකොට මෝලි පාවගෙන් අහනවා අත්තා ඔච්චර වයසක වෙලත් ඇයි ඔච්චරටම වැඩ කරන්න කියලා. එතකොට පාවි කියනවා අත්තට ලෙඩ පුතෙක් ඉන්නවා. අන්න ඒ පුතා වෙනුවෙන් තමයි අත්තා ඔච්චරටම දුක් විඳින්නේ කියලා. ඊට පස්සේ පාවි සහ මෝලි ගෙදරට ඇවිල්ලා පාවි අල්ලගත්ත මාළු ටික සුද්ධ කරන්න ගන්නවා. මේ වෙලාවෙම ගෙදරට ආව අත්තත් පාවිට ඔය මාළු පොඩි උනාට බැදර රසයි කියලා අතපය හොද ගන්න යනවා. ඉතින් අත්තගේ ෆෝන් එකට කෝල් එකක් එනවා මේ වෙලාවේ. අත්ත කතා කරනකොට රාජේෂ් කියලා කෙනෙක් තමයි කතා කරන්නේ. ඊළඟට අත්ත කියනවා පාවිට හෙට කොල්ලෙක් එනවා අර කැඩිච්ච බාත්රූම් එකේ පයිප් හදන්න ඔයා ළඟින්ම ඉන්න. නැත්තම් රාජේෂ් වැඩේ හරියට කරන එකක් නෑ කියලා. ඉතින් ඊට පස්සේ පාවි සහ මෝලි දෙන්නම හොඳටම බය වුණත් පාවි අත්තට වෙනසක් පෙන්වන්නේ නැහැ. ඊළඟට අත්ත ආපහු යනවා වැඩට. අත්ත කියනවා අත්තට එන්න වෙන්නේ හෙට රෑ වෙලා කියලා. ඉතින් ඊළඟට රෑ වෙලා පාවි එළිය ගේට් එක ගාවට ගිහින් බලන් ඉන්නවා පූජාව වෙනුවෙන් පාදචාරිකාවේ යෙදෙන බැතිමුතුන් කැලේ පාර පහු කරලා යනකම්. ඊට පස්සේ මෝලිට ඇවිත් කියනවා අද රෑම හොඳට බලලා ඩෙඩ් බොඩි එක වල දාන්න ඕන කියලා. ඉතින් මෝලි බය වෙලා අහනවා කවුරු හරි දැක්කොත් මොකද කරන්න කියලා. එතකොට පාවි කියනවා ඒවා හිතන්න වෙලාවක් නැහැ අපි අද රෑටම මේ වැඩේ කොහොම හරි ඉවර කරලම දාන්න ඕන කියලා. ඊළඟට දෙන්නත් එක්ක කැලේට ගිහින් කැලේ අස්සට වෙන්න බලක් කපනවා. ඊට පස්සේ දෙන්නම ඇවිල්ලා අර කොල්ලගේ බොඩි එක තියෙන බැරල් එක තල්ලු කරගෙන අරගෙන යනවා. ඊට පස්සේ බොඩි එක වලලන්න යනකොටම ඒ කිට්ටුව අඩිපාරෙන් මිනිස්සු දෙන්නෙක් යනවා. එතනින් එක්කෙනෙක් මූත්‍රා කරන්න නවතිනකොට ඒ කෙනාට ලොකු කුණකඳක් එනවා.
ඉතින් ඊට පස්සේ ඒ කෙනා වටේටම ටෝච් ගහලා බැලුවත් පාවිවයි මෝලිවයි දකින්නේ නැහැ. ඉතින් ඊළඟට කිසිම සැක සහිත දෙයක් නැති නිසා ඒ මිනිස්සු දෙන්න මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් එහෙම ගියාට පස්සේ පාවි සහ මෝලි දෙන්නම මේ බොඩි එක බලා දාලා ගෙදරට එනවා. ඊළඟට මෝලි බාත්රූම් එකට ගිහින් ඒක හොඳට පිරිසිදු කරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අත්ත කිව්ව රාජේෂ් එනවා පහුවදා බාත්රූම් එක හදන්න. ඉතින් රාජේෂ් එන පාර ටිකක් අවුල් නිසා ගැස්සි එනකොට එක තැනකදී ස්කූටියේ පිටිපස්සේ තිබ්බ හෙල්මට් එක ගැලවිලා පල්ලෙහාට පෙරිලා යනවා. ඉතින් ඊළඟට රාජේෂ් හෙල්මට් එක ගන්න යනකොටම එතන තිබිලා රාජේෂ්ට ෆෝන් එකක් හම්බ වෙනවා. ඉතින් රාජේෂ් ඒ ෆෝන් එක ඔන් කරන්න හැදුවත් ඒ වෙලාවේ ෆෝන් එක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ රාජේෂ් එන්න පරක්කු නිසා අත්තා මගක්ම ඇවිත් එයාව හොයාගෙන. ඒ නිසා අත්තගේ කටහඬ ඇහුණු හැටියෙම රාජේෂ් ෆෝන් එක හංගගෙන ඉක්මනටම උඩට එනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා රෑ වෙලා පාවි මොකක්ම හරි ඩොකියුමන්ට් එකක් හදන ගමන් ඉන්නවා. ඉතින් එතනට ආව මෝලි ටිකක් වෙලා ඉඳගෙන පාවිට කියනවා හෙට මම ගෙදර යන්න හිතුවා කියලා. එතකොටම පාවිට මාරම වේදනාවක් එනවා. ඒත් පාවි මොකුත් නොගිය සද්ද නැතුව හිතේ දුක හිර කරන් ඉන්නවා. ඉතින් ඊළඟට මෝලි කියනවා මන් දන්නවා මට මෙහෙ ඕන කාලයක් බයක් නැතුව ඉන්න පුළුවන්. නමුත් මම මෙහෙ ඉන්න එකෙන් මගේ පරණ මතකේ නැති වෙන්නේ නැහැ. ඒකෙන් මගේ මනසට ලොකු වේදනාවක් විතරයි එන්නේ කියලා මෝලි කියනවා. මට මේ දේවල් අමතක කරන්න ඕන. මට රස්සාවක් හොයාගන්න ඕන. දැන් අලුත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කියලාත් මෝලි මේ වෙලාවේදී කියනවා. එතකොට පාවි කියනවා ඔයාට හොඳයි කියලා හිතන දෙයක් ඔයා කරන්න කියලා. හැබැයි පාවි ඒ කතාව හිතට එකගව නම් නෙවෙයි කියන්නේ. මොකද පාවි මේ වෙනකොටත් මෝලිට ආදරය කරන්න පටන් අරගෙන ඉවරයි. ඉතින් ඊට පහුවදා පාවි සහ අත්තා වීල් එකක් ගෙන්නලා මෝලිට ගමට යන්න. මේ වෙලාවේ මෝලි අත්තට කතා කරලා ඊළඟට පාවි ගාවට එනවා කතා කරන්න. මේ වෙලාවේ පාවි කියනවා මෝලිට මගේ නම්බර එක ඔයා ගාව තියෙනවනේ ගෙදර ගිහින් අනිවාර්යෙන් කතා කරන්න කියලා. ඉතින් හා කිව්ව මෝලි එකපාරටම පාවිගේ පපුවට හේතු වෙනවා. ඉතින් ඒ විදිහට පාවිගේ හිතට තවත් බලාපොරොත්තු ඇති කළා තමයි මෝලි පාවිගෙන් සමු අරගෙන යන්නේ. ඉතින් ඊළඟට වීල් එකට නැගලා යන දිහා වේදනාවෙන් බලන් ඉන්න පාවිට මෝලි එක්ක තිබිච්ච ලස්සන මතක ටිකක් මතක් වෙන්න ගන්නවා. ඒ වගේම අපිට පෙන්නනවා මෝලි මගින් යන ගමන් ෆෝන් එක අතට අරගෙන පවිගේ නම්බර එකත් ෆෝන් එකෙන් ඩිලීට් කරලා දානවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා රාජේෂ් ගෙදර ඇවිත් අර කැලෙන් හම්බුන ෆෝන් එක charge එකට ගහලා ඔන් කරලා බලනකොට ඒකේ wallpaper එකට දාලා තියෙන්නේ මෝලි ඝාතනය කරපු කොල්ලගේ ෆොටෝ එකක්. ඒ කියන්නේ මේ ෆෝන් එක ඒ මැරුණ කොල්ලගේ. ඉතින් රාජේෂ් මේ ෆොටෝ එක දිහා බලන පෙනුවෙන් නම් රාජේෂ් දන්න කොල්ලෙක් වගේ තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සීන් එකත් එක්ක මේ මූ එක නිමාවටපත් වෙන්නේ තවත් කොටසක් එනවා කියලා පොඩි ඉඟියක් දෙන ගමන්ම තමයි.